හායි යාළුවනේ අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද සැරිසරත් එක්ක අපි ඔයාලව එක්කගෙන යන්නේ ලොකු පොඩි කවුරුත් ආසම තැනකට. දැන් ඔයාලට මේ පේන්නේ කොටුව ස්ටේෂන් එක. අපි දැන් දකුණු කළුතර යන ට්‍රේන් එකේ තමයි නැගලා ඉන්නේ. ඉතින් මේ ට්‍රේන් එක කොටුවෙන් 8:45ට පිටත් වුණා. ඉතින් අපි ඔයාලට කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා. අපි ඉතින් අද සත්තුවත්ත බලන්න යන්නේ. අපි දෙහිවල ස්ටේෂන් එකෙන් බැහැලා පික්මී එකක් දාගෙන තමයි යන්න ඉන්නේ. පික්මී එක ගාන සාමාන්‍යයෙන් රුපියල් 200ක් 250ක් වගේ තමයි වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට ස්ටේෂන් එක ළඟින් බස් එකේ යන්නත් පුළුවන්. දැන් ඔයාලට මේ පේන්නේ දෙහිවල සත්තුවත්තේ එන්ට්‍රන්ස් එක. මෙතන ඇතුල් වෙන තැනම ගහලා තියෙනවා ටිකට් වල ගණන් කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි ඇතුළට ගිහින් බලමු සත්තුවත්ත කොහොමද කියලා. ඉතින් අපි ටිකට් දෙකකුත් අරගෙන ඇතුළට ආවා. ඉතින් මුලින්ම අපිට හම්බුනේ මින්මැදුර. ඉතින් ඔයාලත් අපිත් එක්ක එන්න මින්මැදුර බලන්න යන්න. දැන් ඔයාලට මේ පේන්නේ මින්මැදුරට ඇතුල් වෙන තැන. මේ බලන්නකෝ ඉතින් ලස්සනට හදලා තියෙනවා. මින්මැදුරේ ඇතුලේ තමයි දැන් අපි මේ ඉන්නේ. මෙතන ඉතින් ලස්සන මාළු ගොඩක් ඉන්නවා. ඉතින් මේ මාළුව දිහා බලාගෙන ඉද්දී අපිට තියෙන ස්ට්‍රෙස් ඔක්කොම නැති වෙලා යනවා. මාළුවන්ට ගැලපෙන විදිහට ටැංකි හදලා මෙතන හරිම ලස්සනට මාළුවන්ට ඉන්න පුළුවන් විදිහට පරිසරය හදලා දීලා තියෙනවා. ඉතින් මේ ටැංකි වල ඉන්න මාළු කවුද කියලා පොඩි විස්තරයක් මෙතන මෙහෙම සඳහන් කරලා තියෙනවා. ඔයාලට තවවත් බලා ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මෙතන හරි ලස්සනට හදලා තියෙනවා. මෙයාලා දිහා බලන් ඉන්න හරිම ආස හිතෙනවා. අපි ඔයාලට මේ වීඩියෝ එකෙන් මින්මැදුර විතරයි අරගෙන එන්නේ. ඔයාලටත් ලේසි වෙන්න අපි ඉතුරු සත්තුන්ගේ විස්තර අනිත් වීඩියෝ එකෙන් අරන් එන්නම්. අදට අපි ගිහින් එන්නම්. අපේ මේ වීඩියෝ එක හොඳයි නම් අපිව ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.